Hi guys, ඉතින් ඔන්න කොහොමද අද මම ප්ලේ කරන්න යන්නේ DC games පස් ගේම් එකක් ගැම්මක් තමයි අපි අද යමු පොඩි පැත්තකට යමු මට වැඩි දුර යන්න බෑ අපි යන් සිතුල් පව්ව වේරමළුවේ සඳ පායලා අදලා ගන්න යන්නේ කරකවන කැරගැවිල්ලක් අද මේ වස්තුවට දකලයන්නකෝ හෙලෝ ඔය මල්ලි පොඩ්ඩක් පද දෙනවා හරි දැන් ෑමක් තමයි ඉතින් තියෙන්නේ යා ඉතින් සඳ බොඳ වෙන්නද ඉතින් මොකාටව මාව නවත්තන්න බෑ බලමු ගැම්මක් දාගෙන යන්න බෑනේ මොනවා නම් පස්සේ අද මං හිතුවා වාහන එකක්වත් හප්පන්න නැතුව යන්න හැමදාම ඉතින් වාහන හප්පන යන්නේ මොනවා දෙනවද මන්ද මේක බාර මැසේජ් උත් එනවා ඇයි එන්නේ එක බාර නෑ වැනෙන්නේ මං වනන්නේ මෙතන මට මෙතන කිවස්සයක් හම්බෙනවනේ ඌවද නෑ උයමයි මට මතක හැටියට මේ පැත්තරනේ වාදනාවට අඩු බස් එක අර යන්නේ බස් එක දී නෑ අම්මට සිලීලෙකුත් දෙනවා අඩු බස් එක නෑ මගේ පාරේ වාහන තියෙන එක තමයි මට පෙන්වන්න බැරි මට යන්න තියෙන ගමන කෝක දෙන්න මොනවද ඔප්පට සිටි ගන්න දෙදි මල්ලි පොඩ්ඩක් ගිහින් කෑ ගහනවා ඔය ගම්මට ගන්න ගෙන්විල්ල අම්බෝ යාගේ ගැම්ම අපෝ මේ ඔයාලා හොඳට මතක් තියාගන්න මේ ඔයාලා ඉතින් ඔය කැත කරන කැතට තමයි මේ මම මෙච්චර මේ මහන්සි වීඩියෝ දාන්නේ මගේ YouTube channel එක ගොඩ දාගන්නනේ අනේ මතක් කරලා like කරන්න කමෙන්ට් කරන්න subscribe කරන්න edit කරන්න ඔයාලට ලොකු පිනක් please හරි අද ඉඳන් ඔය edit කරන්න මම වටාසයි වංකිය ගහනද ඉන්නවා මේ වීඩියෝ එකත් වංකිය ගහන්න මට උදව් කරන්න ඒක ලොකු උදව්වක් මම ඔය තව බයික් ගේම් එකක් දාන්නම් මම බයික් එක ගේම් එක ඩවුන්ලෝඩ් කරගත්ත එක දාන්න ඕන මම තාම ගැහුවෙත් නෑ ඒක ගාලා බලන්න ඕන ගැම්මක්ද කියලා මගේ කලින් YouTube channel එකේ ඉස්සලා තිබ්බා යකබෝයි මෑන් මම ඒක දුක්ුන්නේ හැබැයි ඒක මේ තරම් සාර්ථකව තිබ්බෙත් නෑ කමන්නේ දැන් මම ගේම්මක් ගහගෙන යනවානේ ගේම මට මේ පුතාම අර බස් එක හම්බුන්නේ නේ වගේ ඔය අපේ ඔය බොක්ක නැත්තම් බොක්කත් එක මම ආතල් ගමුන් පාර ගහගෙන යන එකනේ කෝ අපි බොක්ක කෝ බොක්ක ඉන්නවද කෝ මේ යනවා පාරෙන් ඒකට කොහේ යනවද මන්දා මාත් කොහේ යනවද මන්දා අදනේ කාරුණ තුමඩ දුවෙක් අයින් යා මල්ලි ඉද්දවල් වමුත් යනවා මට මේ වීඩියෝ එක වැඩන්නේ අයියෝ මල වාතයක් වුණානේ බලයන්කෝ මල්ලි වදනවදී බලයන් කුටිය අනේ මල වාතයක් වුණානේ පොඩ්ඩක් ඉඳපන් මං වාන්ත්‍රීවිල්ලෙක් අට ඉගෙන තියලා අනේ DSSL ටීම් කියලා තියන්නේ පිටිපස්සේ බස් එකේ ගැම්මත් තමයි උන් පාර ගහන් යද්දි හරි පාරේ තමයි යන්නේ මැප් එක පෙන්නනවා
කොහොමද බස් එකේ පිටිපස්ස කිලිමද අපි යන්නේ යාළු කිරිල්ල එක්ක. සොරි යාළුනේ අලු කිරිල්ලනේ අලු රැජින. දන්නේ නැති ඉතින් පොඩ උඩ ඩාම් වෙනවලු බූම් වෙනවා. මේව තමයි නේ යාළුවනේ. කොහොමද නේ යම්මා අප්පට සිටි. කෙලියනවා බස් එක. කාලේ කරන්න දෙයක් නැහැ මල්ලි. බස් එක පොඩ්ඩක් ඉන්න දන්නේ නැද්ද? ගැම්මක් තමයි ඔය යන්නේ ගැම්මට කොල්ලා. ඊ බස් එකේ ගැම්මක් තමයි. LED දාගත්ත ගමන් VIP පාරක් තියෙනවා ඉස්සරහා. මම ඉස්සරහදී බහැලා වෙන්නන්න. සිතුල්පව්වකට ගිහිල්ලා අපි සිතුල්පව්ව එහෙට ගිහින් බලමුනේ. මට සිරියන වේගය අල්ලන්නේ නැහැ මට. යාළුවෝ මට සිරියනේ. මේ සඳපොද වෙන වේ කියන්නේ. මේ පාර යන්නේ ගියාම පිස්සු වෙනවා. මේ පාර හරිද බං? හරි. මැප් එක පෙන්නන්නේ මේ පාර තමයි. අම්පෝ කන කෑව මම මරාගෙන කෑව හරිනේ. හරිනේ අමාරු. බස් එක නම් ආයෙ හිට වෙනවා ඒක හොඳ ආකාරම දන්නවා. වේගය වැඩි වුණා යාළුවනේ. මම සැලෙන්නේ නැහැ ඉතින් දන්නවනේ. හෝන් පාර ගහලා ගැම්මට ආයෙ ගන්නවා. මේ පැත්තින් හරි අපි සිතුල්පව්වට දැන් ළඟයි. මං හිතන්නේ මට මතකයි මේ වගේම තමයි සිතුල්පව්ව. ඇත්තටම වෙහෙරටත් යන්න තියෙන්නේ නේ. වෙහෙරට යන පාරමද මන්ද මේ. මට මතක මං සිතුල්පව්ව ගිහින් තියෙනවා මේ වගේම තමයි තියෙන්නේ. අද තියෙන්නේ අඩේ සිරා. මේ මෙතනමයි තියෙන්නේ බාන්න. හරි යාළුවනේ ඉතින් පොඩ්ඩක් ඉමු අපි. මම ඔයාලට පෙන්නන්නම් මගේ බස් එකේ යන්න. හරිද මේ තියෙන්නේ මගේ බස් එක. කෝ බස් එක පේන්නත් නෑ. මේ තියෙන්නේ කොහොමද නේ ගැම්ම. ගැම්ම කොහොමද? කෙලින්ම අලු රැජින. LED ටික දාගෙන කොහොමද නේ ගැම්ම. හරි මේ තියෙන්නේ ගැම්ම කොහොමද නේ? ඔයාලා අනිවාර්යෙන් මතක් කරන්න මේක ලයික් කරන්න කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අපෝ එහෙම කරලා මට සබ්ස්ක්‍රයිබ් දෙන්න ඉතින් ගොඩ යන්න අර තියෙන ඉතුරුපව්වේ අපි දැන් මෙතෙන්ට තමයි පාක් කරන්න ඕනේ මං ගියේ මොකද වෙයිද දන්නේ අටේ ඒ කට්ටිය අයිනෝ ගේම තමයි හරියන අපි ආයෙ දවසක හම්බ වෙන ගේම් එකකින්